එකට යමු. මම ආවා මගේ හෙට දවසේ ගමන යන්න අවශ්‍ය බෑග් එක හදන්න. ඉතින් මුලින්ම මම මගේ පෙති ටික පරණ ගෙදර තිබ්බ සරමක්. ඉතින් ওই සරම උඩට උඩ සරම ඉරලා ඉවර වෙලා ඒ සරම උඩට මගේ ඇඳුම් ටික දැම්මා. ඇඳුම් ටික දාලා ඉවර වෙලා නවන්න හැදුවේ. නමුත් මට ඊට වඩා තේරුණා අවශ්‍ය කරන ඔක්කොම බර ටික තියුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ පොත් ටික, ඊට පස්සේ ෂැම්පූ බෝටල් එක, බෑග් එක ඔක්කොම ටික ළඟට ගෙනාවට පස්සේ හදන එක ලේසි කියලා මට හිතුණා. ඉතින් මම ආයෙමත් ඒ ඔක්කොම ටික ගෙනල්ලා ඉවරලා තමයි හදන්න ලේසි වෙන්නේ. ඉතින් දැන් මට තියෙන්නේ මේ ටික නවා ගන්න තමයි. ඔන්න ඔය බෑග් ටිකට තමයි මම දාගෙන හිතාගෙන ඉන්නේ. ඔක්කොම ටික. ඉතින් මට දැන් තියෙන්නේ ඇඳුම් ටික නවන්න තමයි. ඉතින් මම එකින් එක නවන්න තීරණය කරා. ওই සුදු පාට බෑග් එකට මම දාගෙන හිතාගෙන ඉන්න පොත් ටික. ඒ වගේම තව ඇඳුම් ටිකක් දාගෙන හිතන් ඉන්නවා. බලමු කොහොමද ඉඩ ඇති වෙයිද දන්නේ නැහැ. අනිත් එක තමයි ඔක මම නවද්දී හිතුවා ඉගෙන ගෙනියන්න ඕනේ ඔක්කොම ඇඳුම් කියලා. නමුත් මට ආයෙත් තේරුණා මේකම ගෙනියන්න ඕනේ නැහැ කියලාත්. ඒ නිසා මම ඇඳුම් ටිකක් විතර තියලා තමයි යන්නේ. අර ඔයාලා බලනවා ඇඳුම් විසික් කරන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ විසික් කරේ නැහැ. ඔය මම ඇඳේ එක කෙලවරක ඉන්නේ. ඉතින් අතම කිව්වොත් ඒ මම එහා පැත්තට දැම්මේ විසික් කරේ නෙවෙයි එහා පැත්තට දැම්මේ. මම ඒ ගමනට ඇඳගෙන යන ඇඳුම. ඉතින් ඇඳුම් බෑග් එක හදද්දී ඒ ටිකත් අයින් කරන්න ඕනනේ. ඉතින් ওই විදිහට මම ඇඳුම් නවා ගන්නවා. ඒ දුන් ටික නවාගෙන ඉවරයි. දැන් ඔය තියෙන්නේ මට හම්බෙච්ච gift එකක්. gift එක කියන්නේ ඉතින් මගේ අක්කා දුන්න මට තෑග්ගක්. ඔයාලත් කාර් වලට එහෙම ආසද? වාහන වලට එහෙම ආසද? ඒ කියන්නේ ඒ වගේ නිකන් ඒ වගේ වාහනයක් ළඟ තියන්නකොට මාරයි නිකන් අමුතු ලෝකයකට යනවා. මම ඒක නිසා ඒකත් මගේ ගමනට එකතු කරගන්න ඕනේ කියලා හිතුණා. මම ඉතින් ඒකත් මගේ බෑග් එකට දාගන්නවා. හොඳම දේ කියන්නේ ඒ කාර් එකේ දොර අරින්න පුළුවන් දොරවල් දෙක. ඉතින් හරි cute gift එකක්. ඒ නිසා ඒකත් මම දාගත්තා. Lamborghini එකක් තමයි තියෙන්නේ. මම හිතන්නේ Lamborghini එකක් හරි BMW එකක් හරි. ඔයාලා වැඩිපුර වාහන වලට ඉන්ට්‍රෙස්ට් නම් මට කමෙන්ට් එකේ දාන්න මොන වගේ වාහනයක්ද කියලා. ඔය සිරප් තුනේ තියෙන්නේ මගේ බෙහෙත් තියෙන්නේ. බෙහෙත් තුන. ඒ කියන්නේ අපි ගමනක් යන දෙස් තුනකට පස්සේ කොහෙ ගියත් මොන හරි බෙහෙත් ටිකක් දාගෙන යන්න ඕනේ. මොකද කොයි වෙලාවකට අමාරු වෙයිද නැහැ. මොන ලෙඩේ හැදෙයිද නැහැ. ඉතින් අවශ්‍ය කරන දේවල් ටික මම දාගන්නවා. බලන්නකො මගේ වැඩ ආයෙත් මම මේ මල්ල හලලා දානවා. හරිද? ඔක්කොම ටික ඉස්සරහට හලනවා. කොහොම හරි කළු පාට මල්ල මම තුන් පාරක් විතර හලනවා. ඒ කියන්නේ හදලා තිබිලා. බලන්නකො මට වෙන වැඩක් මම ෂොක්ස් දෙක ගලවනවා. මට අන්නතේ ගැටේ ගහගන්න වෙනවා. තුන් පාර විතර try කරලා තමයි ගැටේ ගහගත්තේ. ඔයාලටත් එහෙමයි. මට මේස් ගැට ගහගන්න හරි අමාරුයි. අනිත් එක තමයි ෂොක්ස් දෙක බෑග් එකට දාගන්නවා. මොකද මම මේ පාරේ ෂොක්ස් දෙක යූස් කරන්නේ නැහැ. මම normal සෙරපු දෙක තමයි දාගෙන යන්න හිතන් ඉන්නේ. අර මම ලේන්සුවක් එහාට විසික් කරේ. ඒක ලේන්සුව මම ගෙනියනවා. අනිත් ලේන්සුව බෑග් එකට දාගන්නවා. ගෙනියන්න නැති නිසා. ඒ ටිකක් නම් ඒක. ඒක දෙකේ මම කියන්නේ පොඩි නන්දේ පොඩි නන්දේ තියෙනවා. ඒ ලේන්සුව. අර බලන්න කිව්වාගේ ආයෙත් ඉතින් මම හලනවා ඒක. හලලා ආයෙත් මම දාගන්නවා. මගේ වැඩ මට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඔය සිරප් දෙකක් මට gift එකකට හම්බෙච්ච දෙකක්. ඒ කියන්නේ මගේ හේ දාලා තියෙන shoes දෙක ඔය ඒ shoes දෙක මේ වගේ හේ දාලා තියෙන අර බාට කියලා කියන්නේ නැති මම සිරප් දෙක මගේ ඉවරයි. ඒ කියන්නේ ගෙවිලා තියෙන හොඳට නේ. ඉතින් මම normally මම හිතුවට මට හම්බුණා කොහොමද යන්නේ ඉතින් දැන් තමයි දෙන්නේ. එහෙම තමයි. බලන්නකෝ අර කළු පාට මල්ල ආනම මං ගලෙව්වා. දැන් ආයෙත් ඒක මොන හරි දායි. ඔයාලා ගමනට යද්දී වොලට් එකේම බලනවාද? වොලට් එකේ මොනවද තියෙන්නේ? වොලට් එක ක්ලීන්ද? මම ක්ලීන් කරන් තමයි යන්නේ. මම ක්ලීන් කරන ටයිම් එක. පොඩ දුරට මට මගේ අතේ සල්ලි නැහැ. කාඩ් එකේ තමයි තියෙන්නේ.
ඊට පස්සේ ඉතින් මම අර වගේ මගේ බෑග් එකට පොට් ටික දාගත්තා. ඇත්තටම කනගාටුයි මේ ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. කොහමද පොට් ටික දාලා ඇඳුම් ටිකක් දාලා ඇඳුම් ටික නමලා තියෙනවා. අර තව ඇඳ උඩ ඇඳුම් තියෙන්නේ. ඒ ටික මම හිතන්නේ මට දාගන්න බැරි වුණා නෙවෙයි. දාලා බෑග් එක ෆුලි. ඒ නිසා මම ඒක ගෙදර තියලා හිතුවා. ඒ ටික මම දාගත්තේ නැහැ. දැන් ඔය හදන්නේ මගේ ලැබ් බෑග් එක. ඒ කියන්නේ ලැප්ටොප් එක දාගෙන යන බෑග් එක. ඒකට අවශ්‍ය කීබෝඩ් එක, ඊට පස්සේ මවුස් එක, ඒ වගේම මොනවද තව තියෙන්නේ බැටරි පවර් සප්ලයි එක, ඊට පස්සේ තව ගොඩක් දේවල් ඔකට ඈඩ් වෙනවා. ඒ වගේම මගේ බුක්ස් වගේක් තිබ්බා වුණා කරන ෆෝන් චාර්ජර්ස් ඒවා ඔක්කොම දාගන්නේ ඕකට. ඊට පස්සේ කළු පාට පොඩි මල්ල තමයි තියෙන්නේ අත්‍යවශ්‍යම දේවල්. ඒ කියන්නේ ඕනි කියලා හිතන يعني පැන්ඩෝල් ඔල්රෙඩි දෙන්න ගත්තා. පැන්ඩෝල් එකක් බොන්න වුණා වුණොත් ඒක තමයි දාගන්නේ. ඊට පස්සේ ගමනාන්තයේ අත්‍යවශ්‍යම වුණොත් කීයක් හරි වැඩිපුර තියෙනවා කියලා ඉවර වෙලා ඒකට තමයි මම නෝමල් සල්ලි දාගන්නේ. ඒ කියන්නේ ගොඩක් මේ සල්ලි තියෙන එක දාගන්නේ අර ලොකු බෑග් එකට. ඉතින් කොහොමම කතාව මට රෑනි දාගෙන ටික ටයිම් එක වීඩියෝ කරගන්න බැරි වුණා. ඔය ටික තමයි මේ වුනේ. ඊට පස්සේ මම ඉතින් උදේ 5:00ට වගේ නැගිට්ටා. නැගිටලා බස් එකට ආවා. බස් එක තිබ්බේ 6:00ට. ඉතින් 6 වෙනිදි මම ස්ටෑන්ඩ් එකේ. ඉතින් බස් එකට නැගලම තමයි ඔයාලට මම වීඩියෝ කරේ. වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඉතින් මේ තියෙන බස් එක ඇතුලේ මම ඉන්නේ කතරගම ස්ටේෂන් එකේ. කතරගම ස්ටේෂන් එක තමයි මේ තියෙන්නේ ඔයාලට පේන්න. මේ උදේ 6:30ට වෙලාව. තව ටිකකින් බස් එක යනවා. උදේ පාන්දර ස්ටෑන්ඩ් එකක් වුණත් හරිම නිස්කලංකයි. ඉතින් මේ තියෙන මම යන ටයිම් එක ඔයාලට ඇහෙනවද දන්නේ බස් එකේ සීනුවේ සද්දයක් යනවා. නිකන් අර කතරගම දේවල් ෆීලිං එක මට නිකන් දැනුණා. ඒ හැමතිස්සෙම සීනුවක් වගෙනවනේ. ඒ වගේ සීනුවේ සද්දයක් තමයි එන්නේ. ඉතින් ඔය ඉන්නේ මම වාඩි වෙලා. මොකද දන්නේම නැතුව මම යන්නේ පාසෙම 10ට වගේ පාසෙම. ඉතින් දන්නේම නැතුව නුවරට ඉක්මනට එන්නට මම ළඟා වුණා. මේ තියෙන්නේ නුවර ටවුන් එක. නුවර ටවුන් එක කියන්නේ නුවර මාකට් එක කියන හරි. ඉතින් මේ තියෙන්නේ නුවර මාකට් එක. ඉතින් මම ඒ ආපු ගමන දවල් 1:00 දෙක ටයිම් එක තමයි මට හම්බුනේ. නුවර ඇවිල්ලා බලන්න. ඉතින් මට ලොකු වීඩියෝස් කරන්න බැරි මොකද 1:00 දෙක කියන්නේ ස්කූල් ටයිම්ස් වෙලාව. ඒකට ළමයි වැඩි කාර්යවල වැඩි ටයිම් එක. නුවර නම් මම හිතන ලංකාවේ අනිත් ප්‍රදේශවලත් එහෙම තමයි. එතකොට ඉතින් ගොඩාක් අමාරුයි තමයි වීඩියෝ එක කරේ නේද. මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඔය නුවර මාකට් එක. එතකොට ඔය මාකට් එක ප්‍රදේශ තමයි තියෙන්නේ. අපි නුවර ගැන තව වීඩියෝස් ටිකක් මම ඔයාලට ඉස්සරහට ගෙනත් පෙන්නන්නම්. මම යන තැන්වල එහෙම. මට ලස්සන බලුකුකුත් හම්බුණා අර හිටියේ යා කළු පාටට. ඉතින් මම ඔය යන්නේ තව බස් එක නගින්න. මට ඊට ගන්න වීඩියෝ කරගන්න බැරි වුණා අර ඉෂුව එක නිසා. ඉතින් මම ආපු ගමන් හොද පිටි එකක් හදාගෙන බිව්වා. මහන්සි නිසා ওই පිටි එකේ තමයි කෝපේ තියෙන්නේ ඔය මිනිසුද. ඉතින් මගේ එද්දි මේ වගේ සිටුේෂන් එකක් තමයි තිබ්බෝඩිනේ. මගේ බඩු තුන තිබුණා. ඉතින් මට ඉතින් මුලින් ඉඳන් අස් කරන්න පටන් ගන්න තමයි තිබ්බේ. ඔය ඉතින් මගේ يعني ඉගෙන ගන්න මේසෙද මගේ ඔය දෙන පොත් ටිකක් මම තියලා ඉවර වෙලා මම ඉතින් මුලින්ම කාමරේ අස් කරන්න පටන් ගත්තා. මමයි කාමරේ හදන්නේ. මම හිතුවා ඒ කියන්නේ මම දැන් සති 3ක් විතර පහුවෙලා තමයි මම ආවේ ආයමත් බෝඩිමට. ඉතින් මම හිතුවා කාමරේ ක්ලීන් කරන්න ඕනි කියලා සහ චේන්ජ් එකක් කරන්න ඕනි කියලා. ඔය තියෙන්නේ මගේ කලින් ඇද තියෙන්නේ අද මම පොඩ අනිත් පැත්ත හදලා අලුත් විදිහට කාමරේ හදාගන්න කියලා හිතුවාගත්තා. ඉතින් මම ඔය කාමරේ වෙනස් කරන විදිහ තමයි ඔයාලට මේ වීඩියෝ ඉස්සර කරපෙන්නන්න තියෙන එකලා තියෙනවා මම. පොඩි දෙයක් මගේ කාමරේ ඒ කියන්නේ පිළිවෙලට හදනවා. ඒ වගේම අර හරිය තමයි මගේ රැකික ටිප් එක කලින් රැකික දැන්ට එළියට දැම්මා. මොකද අතන මෂ්රූම් එක තියෙනවා. ඒක පිළිවෙලට හදන්න ඕනේ. ඒ වගේම මෙතන මම දැන් මේ පොඩි වැඩක් කරන්න ගමන් තියෙන්නේ. ඔයාලට මේ කම්ප්ලීට් කරලා සහ කම්ප්ලීට් වෙන ගමන් තියෙන වීඩියෝ එක මම ඉක්මනට ගේනවා. එහෙනම් අපි බලමු කාමරේ ලස්සනට පිළිවෙලට එනවද කියලා. මේ විදිහට නෝට් පෙන්නන්න මේ විදිහට තමයි එන්නේ. අපි බලමු කාමරේ ලස්සනට පිළිවෙලට එනවද කියලා. ටිකක් තියෙනවා. මම ඉතින් අඳුරක් කොතනින් තියලා ඔය විදිහට මම එල්ලන්න පටන් ගත්තා. ඒක ඇතුළත තමයි ඒක රැකික එල්ලුවා. ඊට අමතරව මම පතරදී මම වැඳි තිබුණ ඇඳුම් ටික සහ මම ගිය පාර මං සෝදලා තියෙන ඇඳුම් ටික. නමුත් මම රාකයෙන් ඒ කියන්නේ මේ එල්ලලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ටික මම එල්ලන්නත් ඕනේ.
ඔහොම තමයි ඉතින් මගේ රැක් එක තව ටිකක් හදන්න තියෙනවා. ඔය ටික තියෙන්නේ ඔය ටිකත් ඇඩ් කරන්න ඕන තැනට. ඔය තියෙන්නේ බෙඩ්ෂීට් ඊට ස්කොට්ටුර ඒ ටික තමයි තියෙන්නේ. මම දැන් ඇඳ අයින් කරලා තියෙන නිසා ඉතින් ඇඳේ තිබෙන ඔක්කොම ටික ඔතන පුටු උඩ. සතු දෙනක් විතර ගෙදරකින් ගියා හෝ බෝඩිමකින් නැති වුණා කියන්නේ ආයි පිස්සන් කොටුව වගේ ඔය විදිහට මම අවසානයේ රැකේ ක්ලීන් කරලා ඉවරනේ. ඒත් බිම තැන් වල ඔය තියෙන මගේ පොත් ටික තියා ගන්නවා. දැන් ඒකත් හදන්න පටන් ගන්නවා මම තව ටිකකින්. ඉතින් බිම ආර තිබුණ කුණු කොට ওই ටික හරි විදිහට මම ක්ලියර් කරගත්තා. ක්ලියර් කරලා ඉවරලා ඊට පස්සේ මට පොත් ටික තියා ගන්න ඕන වුණා. ඊට පස්සේ මම පොත් ටික තමයි තියා ගන්න හදන්නේ. ඔතන තිබුණ කුණු කොට අස් කරපුවා ඔයාලා කලින් පික්චර් එකක් ගන්න අස් කරපු විදිය මේ විදිහට ක්ලියර් කරගන්න හැටි තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. එතකොට මේ තමයි මම මේ අස් කරන විදිය. ඔයාලට කියන්න සති 2යි 3ක් වගේ තමයි මම රෝඩ් එකේ හිටියේ නැත්තේ. ඉතින් ඔක්කොම ටික ජරා වෙලා පිළිවෙල වෙලා මට ඉතින් සාමාන්‍යයෙන් අපිලිවලට වැඩ කරන්න බැහැ. මම ඔක්කොම ටික ක්ලියර් කරගන්න තමයි හදන්නේ. දන්නේම නැතුව දවල් වෙලා හවස් වෙලා රැත් වුණා. ඉතින් රෑ කෑම එක තමයි ඔය ආවේ. මම ඉතින් රෑට තමයි කෑම ගන්න හදන්නේ. රෑට කෑම එකත් අරගෙනම ඊට පස්සේ මගේ ඉතිරි වැඩ ටික කරන්න පටන් ගත්තා මම. බලන්නකො බෝඩින් වෙහිටියත් මගේ පොත් කොච්චර තියෙනවද කියලා. ඔයාලගෙත් මේ වගේද? මගේ අලුත් පොත් වගේක් හම්බුණා ඔය විදිහට හදාගෙන යනකොට. මම ඉතින් කරේ shopping bag එකක් තිබුණා. ඒකට දාලා ඉවර වෙලා ඊට පස්සේ මගේ ඒ පොත් ටික අරන් තියෙන එක තමයි මම කරේ. මොකද දැනට පාවිච්චි කරනට වඩා අලුත් පොත් ටික එකතු වුණාට පස්සේ ඒ ටික අයින් කරලා ඉවරලා ආන්න උමනා වෙලාවට ගන්න එක තමයි හොඳම දේ. දැන් ඉතින් මම කරන්න හදන්නේ ඒ දේ තමයි. ඒ වගේම අර පිටියේ කොලයක් අලවලා තියෙන ඇඩි කියලා බලන්න ඇති. ඔයාලගෙත් අර ගෙදර දෙලීරියක් වගේ හුණු එහෙම යනවාද? බෝඩි මේ නම් ඒ වගේ පිටියේ හුණු යනවා. ඉතින් මම කරේ හුණු ගන්න, ඒ කියන්නේ බෝඩි මක බෑනේ අත්තම කිව්වද? ඒක නිසා මම කරේ කැලෙන්ඩර් කොළ දෙකක් විතර අරගෙන ඉන්නවා. සිලෝ ටේප් ගැහුවා ඒ හුණු යන ටිකෙන්. එතකොට ඒක හරි ගියා. එහෙමම මම බාත් รู ම් එකට එහෙම නැත්නම් වොෂ් රූම් එකට ගියා. වොෂ් රූම් එක ජරා වෙලා තිබුණා. ඉතින් මම ඒකත් ක්ලියර් කරන්න ගත්තා. මෙයාලා මුණ සෝදලා කියලා ඉවරලා අර සබන් පියනේ තමයි වතුර ටික ගිහලා තියෙන්නේ. ඒ කියන්නේ සබන් කියලා හොදනකොට ඒකේ වතුර ප්‍රමාණය රැඳෙනවනේ. ඒ රැඳෙන ප්‍රමාණය ඊට පස්සේ හැමම ඒ පියන එකට ගිහිල්ලා ඉතින් ඒක තමයි මම කලින් අයින් කරේ. මම මේ වෙලාවේ සබන් කුට් ටිකක් දානවා. මොකද පෙකුණාට පස්සේ මට පුළුවන් මේක ඉක්මනට ක්ලියර් කරලා දාගන්න. මට කිම ඒ කියන්නේ හදින් එහෙම ගියා උතනදී මොකද සීතලයි නුවරනේ. නුවර වතුර හරිම ගොඩක් සීතලයි. පේනවනේ සති 3යි ආවේ නැත්තේ. ඉතින් ඔක්කොම ජරා වෙලා. ඊට පස්සේ මම ගියා මගේ පොත් මේසය හදන්න. පොත් මේසය හදලා ඉන්නේ මෙන්න මේ විදිහට. දැන් නම් වැඩ කරන්නත් හිතෙනවා මට. ඊට පස්සේ මම දැක්ක සිරප්පු හැමදාම. මොකද යද්දී නම් ඔය වල පිළිවෙල තිබුණා. එනකොට අපි පිළිවෙල වෙලා. ওই විදිහට මම සිරප්පු ටිකත් හැදුවා. අපි බලමු දැන් මම කොහොමද ඔක්කොම ටික ක්ලියර්ලි ඉවර කරගත්තේ කියලා. මේ තියෙන ෂූස් ටික. ඔයාලට මට කිචන් එක පෙන්වන්න බැරි වුණානේ. මම එතනත් පොඩ්ඩක් ක්ලියර් කරගත්තා. ඔය තියෙන්නේ මගේ පුංචි කිචන් එක. ඉතින් මම ඒකත් ක්ලියර් කරගත්තා. මට ඔයාලට ඒක පෙන්වන්න බැරි වුණා. ඔය තියෙන්නේ මගේ අවසන් අවුට්ෆිට් එක. බලන්න ඔයාලට මගේ රූම් එක ලස්සනද කියලා. කලින්ට වඩා මම හිතනවා පිළිවෙලයි කියලා. සහ ලස්සනයි කියලා. ඔයාලා බලන්න ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම තමයි. මම අර උඩ ටික හැදුවේ ගණදෙවියන්ට වඳින්න. ඔයාලත් ඉගෙන ගන්න ළමෙක් නම් අනිවාර්යෙන් ගණදෙවියන්ට වඳින්න. ඒ වගේම ගණදෙවියොත් එක්ක ඉන්න. මම හිතන්නේ ඉගෙන ගන්න ළමෙක් නම් අනිවාර්යෙන් යාලට වන්දනා කරන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. නමුත් වඳිනවා නම් හොඳයි. ඉතින් එහෙම මම උඩ තැනක් හැදුවේ ඒකට තමයි. සහ මගේ බඩු ටික තියාගන්න ඒවට මේවට තමයි.
ඊට පස්සේ අපි යමු මගේ පොත් කොහොමද මම තියාගත්තේ කියලා. බලන්න ලස්සනද කියලා. ඔහොම තමයි මම පිළිවෙල පොත් ටික තියාගත්තේ. ඉතින් ওই විදිහට මම තියාගත්තා. ඒ වගේම මම හිතාගත්තා බිම තමයි නිදාගන්නේ. නෙට්ටි දාගෙන කියලා. මට ඒක හොඳයි කියලා හිතුණා. බලන්නකො මගේ කාමරේ පිළිවෙලයි නේද? ඔයාලත් ලස්සන පිළිවෙලට ඉන්න. ඔය තියෙන්නේ මගේ ඉගෙන ගන්න මේසෙ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ඔයාලා මම හිතනවා මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බයි.